සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ සියලු දෙනාම. අපි අද කතා කරන්නේ ඔබේ වාහනය මතට විදුලි රැහැනක් වැටුණොත් ඔබ කුමක් කළ යුතුද? ඔබ කොහොමද ඔබේ ජීවිතේ ආරක්ෂා කරන ගන්න ගමන් වාහනය ඇතුළේ ඉන්න අනිත් අයගේ ජීවිතේ කොහොමද ආරක්ෂා කරගන්න කියලා. මොකද මමත් මේ වගේ අත්දැකීම් මුණ දීලා තියෙනවා. ඇත්තටම මේ වගේ වෙලාවකට අපිට හිතා ගන්න බෑ අපි මොකද්ද කරන්නේ. අපි බලන්නේ කොහොම හරි වාහනෙන් එළියට ගිහිල්ලා මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන එක. ඇත්තට මේක කළ යුතු නැති දෙයක්. මොකද අපි දන්නේ මේ වෙලාවේ අඳුරු අවස්ථාවක් වෙන්න පුළුවන්. ඒ වගේම වහින අවස්ථාවක් වෙන්න පුළුවන්. අපි දන්නේ අපේ වාහනේ මතට කොපමණ වෝල්ටීයතාවයක් තියෙන විදුලි රැහැනක් වැටලා තියෙනවද? මොන වගේ හානියක් වෙලා තියෙනවද කියලා අපි දන්නේ. අපි බලමු ඒ වගේ අවස්ථාවකදී අපි සාර්ථක මුහුණ දෙන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක වැදගත් නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න පුළුවන්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන්. ඒ වගේම අපේ බෙල් අයිකන් එක ක්ලික් කරන්න. එතකොට මෙවැනි තවත් වීඩියෝ එකකින් අපි අප්ලෝඩ් කරපු ගමන් ඔබට එහා සම්බන්ධ වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් විදුලි රැහැනක් අපේ වාහනයේ මතට වැටෙන්න පුළුවන් අවස්ථාව තමයි එක්ක වාහනේ ගිහිල්ලා විදුලි කණුවක වැදීමෙන් විදුලි රැහැන් අපේ වාහනයේ මතට වැටෙන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වාභාවික අනතුරකින් අධික ලෙස වර්ෂාපතන අවස්ථාවක හරි සුළං තියෙන අවස්ථාවක වැනි අවස්ථාවකදී ගස් විදුලි රැහැන් මතට කඩා වෙලා ඒවත් සමග විදුලි රැහැන් අපේ වාහනයේ මතට වැටෙන්න පුළුවන්. මේ තියන්නේ සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් ට්‍රාන්ස්මිෂන් නෙට්වර්ක් එක කොහොමද හයි වෝල්ටේජ් ඒවා වෙනස් වෙන්නේ තැනින් තැනට. මේ තියන්නේ පවර් ජෙනරේෂන් කරන පවර් ප්ලාන්ට් එක වෙන්න පුළුවන්, හයිඩ්‍රෝ පවර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තාප බලාගාරයක් වෙන්න පුළුවන්, විදුලි බලාගාරයක් වෙන්න පුළුවන්, වෙනත් බලාගාරයක් වෙන්න පුළුවන්. එතකේ මුලින්ම ට්‍රාන්ස්ෆෝමර් එකකින් ඒක වෝල්ටේජ් එක 400 kV. ඒ කියන්නේ ලක්ෂ 4ක වෝල්ටේජ් එකක් හිතා ගන්න බැරි අධි වෝල්ටීයතාවයක් ජෙනරේට් කරනවා. ඊට පස්සේ ආයෙත් තව ට්‍රාන්ස්ෆෝමර් එකකින් වෝල්ටේජ් එක ඩවුන් කන්වර්ට් කරනවා 275 kV. ඊට පස්සේ ඒ කියන්නේ 275000ක් වෝල්ටේජ්තාවය. ඊට පස්සේ ඒ ටිකට අපි කියනවා හයි වෝල්ටේජ් ට්‍රාන්ස්මිෂන් කියලා. ඊට පස්සේ අපි ආයෙත් තව ට්‍රාන්ස්ෆෝමර් එකකින් 1,32,000 වෝල්ට් කිලෝ වෝල්ට් වලට ඩවුන් කන්වර්ට් වෙනවා. ඊට පස්සේ ආයෙත් තව ට්‍රාන්ස්ෆෝමර් එකකින් 33 kV වලට ඩවුන් කන්වර්ට් වෙනවා. ඊට ආයෙත් 11,000 කිලෝ වෝල්ට් වලට කන්වර්ට් වෙලා අපි දන්න සාමාන්‍ය 240 වෝල්ටේජ් කියන වෝල්ටීයතාවයකට කන්වර්ට් වෙලා අපේ නිවස් වලට එක ලැබෙනවා. අපි දන්නවා සාමාන්‍ය 240 වෝල්ටේජ් එක වැදුනත් අපිට දරා ගන්න අමාරුයි. අපිට සාමාන්‍යයෙන් වැදුනවා අපි දන්නවා. ඒකට අපිට හිතා ගන්න බෑ මේ 11 kV 33 kV වගේ වෝල්ටේජ් එකක් වගේ අවස්ථාවකදී ඒකෙත් කුමක් සිදු වේද කියලා හිතා ගන්නත් බැරි අනතුරක් වෙන්න පුළුවන්. ඒතකොට අපි මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් අවබෝධයක් තිබ්බොත් අපිට පුළුවන් කල්පනාකාරීව වැඩ කරලා අපේ ජීවිත සාමාන්‍යක ජීවිත බේරගන්න. සාමාන්‍ය පාර දෙපැත්තේ අපිට හම්බ වෙන්නේ ගොඩක් දුරට මේ 33 kV 11 kV තමයි පාර දෙපැත්තේ සාමාන්‍ය විදුලිය හුවමාරු වෙන මේ විදුලි කණු පිටලා තියෙන්නේ. එතකොට අපි තුමු දැන් අපේ වාහනය මතට ගහක් කඩම් වැටලා හරි විදුලි රැහැනක් වැටුනොත් කුමක් හරි අනතුරකදී අපි මොකද්ද කළ යුත්තේ? අපි ඒ වෙලාවට කරන්න ඕනේ සාමාන්‍යයෙන් වාහනය තුල විනාඩි 2ක්වත් අපි කල්පනා කරන්න ඕන මොකද්ද මේ ඇත්තටම උනේ කියලා. කොයි වෙලාවකත් අපි කලබල වෙලා වාහනයෙන් බහින්න හොඳ නැහැ. එතකොට අපි ඒ වගේම මේ වාහනේ ලෝහමය කොටස් අපි අල්ලන්නේ නැතුව පොඩ්ඩක් සංසුන්ව ඉඳලා බලන්න ඕන මොකද්ද ඒකට වෙලා තියෙන අපි මොකද්ද කළ යුත්තේ කියලා අපි හිතන්න ඕන. අපිට පුළුවන් සාමාන්‍යයෙන් අපේ විදුලි බිලේ සඳහන් වෙනවා මේ පල්ලෙහා තියෙනවා
ඒකට මේ හදිස්සියක අපිට ගන්න පුළුවන් කෙටි දුරකථන අංකයක් තියෙනවා. 1980 සාමාන්‍යයෙන් CB නම් 1980 කියලා තියෙනවා. ඒ වගේම ලෑන්ඩ්ලයින් නම්බර් එකකුත් තියෙනවා. අපිට සාමාන්‍ය මේ නම්බර්ස් අපේ ෆෝන් එකේ සේව් කරලා තිබ්බොත් අපිට හදිස්සි අවස්ථාවකදී අපිට උපකාර කරගන්න පුළුවන්. ඒ වගේම CB නෙවෙයි ලෙකෝ තියෙනවා නම් ඒ වගේ නම්බර් එකක් තියෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් ඒ නම්බර් එක ඩයල් කරලා ඇත්තට මේකට ගාස්තුවක් අය වෙන්නෙත් නෑ. ඒ නම්බර් එක කතා කරලා අපි ඉන්න තැනයි අපිට පවර් ලයින් එක කොහෙද වැටිලා තියෙන්නේ ඒ ස්වභාවයයි අපිට කියන්න පුළුවන්. එතකොට ඒගොල්ලන් ඉක්මනින් ඒගොල්ලන්ගේ බ්‍රේක් ඩවුන් රථයක් අපි ඉන්න තැනට එවන්න පුළුවන්. ඒගොල්ලන් කියයි දෙන ඉන්ස්ට්‍රක්ෂන් දෙයි අපිට වාහනේ රැඳී ඉන්න පුළුවන් නම් රැඳී ඉන්න බහින්න එපයි කියලා. අපි ඒ වෙලාවට අපි ඒ වාහනේ එනකම් රැඳී සිටින්න ඕනේ. ඊට අමතරව අපි දැන් අපිට පේනවා නම් අපේ වාහනේට විදුලි රැණක් වැටලා තියෙනවා කියලා අපිට පුළුවන් වාහනේ ඩබල් සිග්නල් දාලා අපිට ඒක ඉන්ඩිකේට් කරන්න. මොකද තව වාහනයක් ඇවිල්ලා එම අනුතුරටම ලක් වෙන එක නවත්වන්න. ඒ වගේම මේ විදුලි රැහැනොත් මේ අපේ රථ වාහනේ ඇල්ලීමේ බලක්වන්න අපිට උන්න දැනුවත් කරන්න පුළුවන්. උන්ගේ ජීවිතත් ආරක්ෂා කරන්න. ඒ වගේම තමයි දැන් සමහරලාට විදුලි රැහැන් දෙකක් වැටුනොත් අපේ වාහනේ මතට අනිවාර්යෙන් එතන ගිනි ගැනීමක් ලක් වෙන්න පුළුවන්. මොකද මේ විදුලි රැහැන් දෙකක් අතර ලොකු වෝල්ටීයතා වෙනසක් තියෙනවා. වෙනසක් තිබුණාම මේ අපේ වාහනය ලෝහමය කොටසක් තියෙන නිසා ඒ හරහා ලොකු ධාරාවක් ගමන් කරලා මේ වාහනේ මෙම කොටස ගිනි ගැනීමට ලක්වීමේ ලොකු අවදානමක් තියෙනවා. එතකොට අපි ඒ වගේ වෙලාවක සමහරලාට අපිට වාහනේ ඇතුළටත් දුමාරෙන්න පුළුවන්, අභිය පිලිස්සෙන්න පුළුවන් හැකියාව තියෙන නිසා අපිට ඒ වගේ අවස්ථාවක සුපරක්ෂාකාරීව වාහනයෙන් බසින්න ඕනේ. එතකොට අපි බලමු අපි කොහොමද එකට අපි මුණ දෙන්නේ කියලා. ඒ වගේ අවස්ථාව අපි සාමාන්‍ය පරිදි කිසිසේත්ම වාහනෙන් බිමට බහින්න හොඳ නැහැ. මොකද අපි හිතමු මේකට 11000ක වෝල්ටේජ් තීත්තාවේ තියෙන විදුලි රැහැනක් වැටිලා තිබ්බොත් අපිට මොකද වෙන්නේ? ඒ අපේ මේ මෙතන වෝල්ටේජ් තාවේ 11000ක් වෙනවා. මෙතන මේ අපි කකුල තියෙන තැන වෝල්ටේජ් තාවේ බිඳුවක් වෙන්න පුළුවන්. එතකොට 11000 වැනි ලොකු වෝල්ටීයතාවයක් අපේ ඇඟ හරහා ගිහලා ලොකු ධාරාවක් ගමන් කරලා අපේ ජීවිතේ තප්පර දෙකක් වගේ කාලයකින් නැති වෙන්න පුළුවන්. ඒ වගේම වාහනේ ඇතුළේ ඉන්න අයටත් ඒකෙන් යම්කිසි අනුතුරක් බලපෑමක් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ වගේ වෙලාවකදී මේක දැනුවත් වෙලා හිටියොත් අපි මොකද්ද කරන්න ඕනේ කියලා අපිට යම්කිසි අනුතුරක් වෙලාවට කල්දියක් තේරුම් අරගෙන අපගේ සහ අන් අයගේ ජීවිත රැක ගන්න පුළුවන්. එතකොට අපි කරන්න ඕනේ මේ විදියට වාහනේ අල්ලන්නේ නැතුව වාහනේ ලෝහ කොටස් අපි මේ විදියට කකුල් දෙක එක ළඟ තියාගෙන වැටෙන්නේ නැති වෙන්න අපි පනින්න ඕන. ඒ වගේම වාහනේ ස්පර්ශ නොකර. ඊට පස්සේ වාහන ස්පර්ශය නොකර පැනලත් අපිට එකපාරට සාමාන්‍ය විදියට ඇවිදගෙන යන්නවක්වත් දුවන්නවක්වත් හොඳ නෑ. මොකද මෙතන දැන් මේ විදුලි රැහැනේ මේ කේබල් වැටලා තියෙන්නේ බිමටත් වැටලා තියෙන්න පුළුවන්. ඒතර මේ බිමටත් ලොකු වෝල්ටීයතාවයක් මේ වැටලා තියෙන කේබල් වලින් මේ පොළොවට ලොකු වෝල්ටීයතාවය ලැබිලා තියෙනවා. එතකොට අපි මේ පොටෙන්ෂල් ඩිෆරන්ස් එකක් කියන පොටෙන්ෂල් ග්‍රේඩියන්ට් එකක් ඇති වෙලා එතකොට මේ පොළොව හරහා වෝල්ටීය වෙනසක් තියෙනවා. ඒතර අපි කකුල් දෙක ඈත තියෙනවා කියන්නේ අපි හිතමු මෙතන මේ කේබල් ඇදලා තියෙන 33000 වෝල්ටේජ් එකක් නම් මෙතන අපි හිතමු වෝල්ටේජ් එක 20000 නම් මෙතන වෝල්ටේජ් එක 15000 නම් එතන වෝල්ටේජ් 5000ක් අපේ ඇඟ හරහා මේක පරිපදයක් විදිහට අපේ කකුල් දෙක හරහා ගමන් කරනවා. එතකොටත් අපේ ජීවිතය හානියක් සිදු වෙන්න පුළුවන් මේ ලොකු වෝල්ටේජ්. මොකද මේ කකුල් දෙක ඈත් වෙන තරමට එතන පොටෙන්ෂල් ඩිෆරන්ස් පොටෙන්ෂල් එකක් ඇති වෙනවා. එතකොට අපි ඒ වගේ අවස්ථාවකදී කිසිසේත්ම දුවන්නවක්වත් හයියෙන් ඇවිදින්නවක්වත් හොඳ නැහැ.
අපි බලමු කොහොමද අපි ඒකට මුහුණ දෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් දැන් අපි මේ දැන් විදුලි රැහැන් වැදිලා මේක ගිනි ගන්නා වාහනේ අපි එහෙම කියලා දුවන්න හොඳ නෑ. අපි දන්නේ ඇත්තටම වෝල්ටේජ් කීයක් තියෙනවද ඒ වගේම කොයි තැන්වල තියෙන කියලා. ඒතර අපි පයින්න ඕන මේ ජම්ප් කර යන්න ඕන කකුල් දෙක එක ළඟ තියාගෙන මීටර 15ක්වත් ඈතකට. එහෙම නැත්නම් අඩි 50ක් ඈතට. එහෙම කකුල් දෙක ළඟ තියාගෙන පයින්න අමාරු නම් අපිට පුළුවන් මේ කකුල් දෙක මාරුවට ටිකෙන් ටික අපිට ඉස්සරහට ගමන් කරන්න පුළුවන් කකුල් දෙක මාරු කර ඉදිරියට මෙන්න මේ ආකාරයට. අපි ඒ ආකාරයට මීටර 15ක් දුරට ආවහම අපිට කියන්න පුළුවන් ඒක සේෆ් සෝන් එකක් කියලා. මේ තියෙන්නේ මේ අඳුරු කර තියෙන වෝල්ටේජ්තාවය වැඩි එන්න වෝල්ටේජ්තාවය අඩුයි. අපි බලමු අපිට ලොකේෂන් එකක් ෂෙයා කරන්න ඕනොත් අපි ඉන්න තැන තව කෙනෙක්ට කොහොමද දැනුම් දෙන්නේ? එයාට කොහොමද එන මාර්ගය බලා ගන්න අපි ඉන්න තැනට එන්න පුළුවන් හැකියාව වෙන විදිහට අපි කොහොමද WhatsApp වලින් අපි ඉන්න ලොකේෂන් එක ෂෙයා කරන්නේ කොහොමද කියලා බලමු. අපි එතකොට යන්න ඕන WhatsApp වලට ගිහිල්ලා අපි ෂෙයා කරන්න ඕන කෙනාගේ නම සර්ච් කරන්න ඕන. සර්ච් කරලා යාව සිලෙක්ට් කරලා අපි මෙතන තියෙනවා attachment කියලා. අපි ඒක ක්ලික් කරලා අපිට පුළුවන් මෙතන තියෙනවා document එක attach කරන්න නැත්නම් photos attach කරන්න පුළුවන්. අපි location එක යවන්න අපි location එක ක්ලික් කරනවා. එතකොට එනවා අපිට send your current location කියලා. ඒක accuracy තියෙන 1 meter යනකම් accuracy තියෙනවා. ඒ කියන්නේ අපි move වෙද්දී ඒ movement තැනත් පෙන්නනවා. අපි ඒක ක්ලික් කරන්න ඕන. ක්ලික් කරාම ඒක එතකොට send වෙනවා. අපි බලමු දැන් මේක receive කරන එක්කෙනා අපි යවපු එක්කෙනාට කොහොමද මේක view වෙන්නේ? එයා කොහොමද අපි ඉන්න තැන location එක හොයාගෙන එන්න පුළුවන් වෙන්නේ කියලා. මම send කරේ අනිත් phone එකට. එතකොට මේ විදිහට එන්න. අපි මේක ක්ලික් කරාම මේක open වෙනවා. open වුණාම මේ විදිහට තමයි window එකේ එන්නේ. මේකේ අපිට directions දෙනවා. අපිට මේක start එක දීලා අපි ඉන්න තැන ඉඳන් අපි යන්න ඕන තැන කොහොමද කියලා අපිට මේක start දුන්නාම බලා ගන්න පුළුවන්. start දුන්නාම ඒකේ පෙන්නනවා විනාඩි 44ක් යනවා ඒ තියෙන location එකට යන්න කිලෝමීටර් 17ක් තියෙනවා. ඒ කියන්නේ දැන් වෙලාව 3:44යි 4:28 වෙද්දි විනාඩි 44කින් මේ location එකට යන්න පුළුවන්. එතකොට අපිට මේක යද්දි මේකේ අපිට හැරෙන්න ඕන පාරවල නමුත් එක්ක තව කොච්චර මීටර ගානකින් හැරෙන්න ඕනද යන පාරේ නමද ඔක්කොම විස්තර නැතර මේක ගොඩක් අය පාවිච්චි කරනවා. මේක ගොඩක් යූස්ෆුල් වෙන ඇප්ලිකේෂන් එකක්. මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් තව කෙනෙක්ට ෂෙයා කරන්න. ඒ වගේම අපි ඉලෙක්ට්‍රොනික වර්ල්ඩ් YouTube channel එක subscribe කරලා නැත්නම් ඒක subscribe කරන්න. ඒ වගේම notification all දාලා අපේ bell icon එක click කරන්න. එතකොට අපි අලුත් වීඩියෝ එකක් කරපු ගමන් ඔයාලට එහා සම්බන්ධ වෙන්න පුළුවන්. අපි තුමු අපිට ඊට පස්සේ අපිට sharing එක stop කරන්න ඕනේ කියලා හිතන්න. එතකොට අපිට මේ ඒකේ දැන් අපි ස්ටොප් යවුව කෙනා එතන ගිහලා අපිට මේ ස්ටොප් කියන ක්ලික් කරලා මේක ස්ටොප් කරන්න පුළුවන්. එතකොට අපේ ලොකේෂන් එක ෂෙයා වෙන්නේ නැහැ. අපිට බලන්න පුළුවන්. එතකොට ගියාම ඒක අපිට පෙන්වුවට ඒක ලොකේෂන් එක යන්න බෑ.